එදිනදා ජීවිතයේ අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි මේ ස්ක්‍රීන්ෂොට් කියන්නේ. ඉතින් අපි දන්නවා ෆෝන් එකේ නම් වොලියම් ඩවුන් කී එක සමග පවර් කී එක කවරේබු එක අපිට ස්ක්‍රීන්ෂොට් එකක් ලබා ගන්න පුළුවන්. අපි අද බලමු Windows පරිගණකයෙන් කොහොමද මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් කියලා. හරි. Windows වල ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මෙහෙමයි. අපි ඒකට පාවිච්චි කරන ෂෝට්කට් එකක් ඉතින් උඩ දෙනෙක් මේකෙන දන්නව ඇති. නොදන්න අයට දැනුවත් වීම පිණිස මේ වීඩියෝ එක මගේ පළවෙනි වීඩියෝ එක විදිහට මම මෙහෙම ඉදිරිපත් කරනවා. ෂෝට්කට් කී එක තමයි Windows Shift+S key. Windows Shift S. එහෙම නැත්නම් Start Shift S. මේකෙදි තියෙන විශේෂම වාසිය තමයි අපිට මේ ෂොට් එක කැප්චර් වෙන්නේ ක්ලිප්බෝඩ් ෂොට් එකක් විදිහට. ඒ කියන්නේ අපිට ඕනම තැනකට control V ඔබලා මේක පේස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වගේ WhatsApp එකට මැසේජ් එකක් යවන්න, එහෙම නැත්නම් Facebook එකේ chat එකට මේක පේස්ට් කරගන්න, නැත්නම් වගේ ડોකියුමන්ට් එකකට, Word ડોකියුමන්ට් එකකට, PDF එකකට මේ වගේ ඕනම තැනකට මේකට පේස්ට් කරගන්න පුළුවන්. control V එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට right click කරලා paste දීලා මේක paste කරගන්න පුළුවන් ඔයාලට. හරි, එහෙනම් මගේ පළවෙනි YouTube වීඩියෝ එක මේ විදිහට ඉවර කරන ගමන් channel එක ඉදිරියට පවත්වාගෙන යන්න ඔයාලා හැමදෙනාගේම සහයෝගය වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේක channel එකේ ආරම්භය නිසා අඩුපාඩු ගොඩක් මැද වීඩියෝ එක කරන්නේ. ඉතින් ඉස්සරහට විවිධ මාතෘකා විවිධ පැතිකඩ ඔස්සේ ඔයාලට දැනුම බෙදෙන වීඩියෝස් දිගටම කරගෙන යන්න ඔයාලගේ සහයෝගය අපේක්ෂාවෙන් අදට සමුගන්නවා. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් බුදු සරණයි හැමෝටම සුබ දවසක්.